මාටින් වික්‍රමසිංහ නම් හෙළේ මහා ගත්කරුවාණන් පිළිබඳ වචනයක් තබන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් හෙළේ මහා ගත්කරුවා වන මාටින් වික්‍රමසිංහ මහත්මයා 1945 ලියනවා මේ සිංහල සාහිත්‍ය නැගීම කියන පොත. මේ කෘතිය ඊටාම වටින්නේ අපිට අනුරාධපුර යුගයේ ඉඳන් මේ යුග ගණනාවෙම අනුරාධපුර පොළොන්නරුව දඹදිව යාපහුව අපිට හම්බෙන සාහිත්‍යය කුරුණෑගල ඊට පස්සේ. එතකොට මේ කුරුණෑගල කෝට්ටේ. එතකොට මේ යුග ගණනාවෙම සාහිත්‍ය අතැඹුලක්සේ ගනිමින් එහෙම නැත්නම් මේ සාහිත්‍ය පිළිබඳව මනා අවබෝධයකින් ලියන ලද රචනා කරන ලද ග්‍රන්ථයක්. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මීට වඩා පර්යේෂණ කරපු කෙනෙක්ට නෑ මේකේ අඩුපාඩු තියෙනවා. ඔව් තියෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව එතුමා ඒ යුගයේ ඉඳන් බලපු එතුමාගේ දැනුම ඒ යුගයේ ඉඳන් බලපු දෙයක් තමයි තිබෙන්නේ. ඉතින් ගොඩාක් එතුමාට අඩුපාඩු වෙන්න පුළුවන් සමහර අවස්ථාවන් වල. නමුත් එතුමාගේ මේ ජාතක පොත සම්බන්ධයෙන් දක්වපු ආකල්පය, එතකොට සංදේශ කාව්‍ය පෙනුවෙන් දක්වපු ආකල්පය, එතකොට පළවෙනිම අපේ මහා කවි පොත වන ඒ පොත සම්බන්ධයෙන් දක්වපු ආකල්පය, කෞසිලුමින, එතකොට ඒ වගේම මේ ග්‍රන්ථ පිළිබඳව දක්වපු ආකල්පය මේකේ මනාව තියෙන විශේෂම ජාතක පොත සම්බන්ධයෙන් දක්වපු ආකල්පය ඊටාම පරිපූර්ණ එකක්. ඊටාම ලස්සන එකක් මනෝවිද්‍යාත්මක ඒ වගේම සාහිත්‍ය පැත්තෙන් ඒ හැම පැත්තෙන්ම දක්ෂ ලෙස දක්වලා තියෙනවා. ඉතින් අපි දැක්කා මේ ළඟදි දවසක එක ගුරෙක් විසින් ගුරුවරයෙක් එයා වෛරල් වෙන්න හරි මොකක් හරි තමන්ගේ මොකක් හරි අරමුණකට ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රකාශය ඇතුළේ තිබිච්ච වෛරී සහගත తত্ত্বය අර දැන් ඕනෑම ශාස්ත්‍රයකට තමන් ඉන්න ශාස්ත්‍රය අදාළ නැහැ. ඒ ශාස්ත්‍රවලට ගරු කරන්න තමයි පළවෙනිම අධ්‍යාපන ක්‍රමය වෙන්න ඕන. පළවෙනිම අධ්‍යාපනය වෙන්න ඕන. ඒක තමයි. නමුත් ඔහු ඒ කරේම ඒකේ අනිත් පැත්ත. ඉතින් ඒ කෙසේ වෙතත් මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ පුවත්පත් මෙහෙවර අලලා සඳගොමි කෝපරහේවා කොළඹ විශ්වවිද්‍යාලය සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති තුමා විසින් ලස්සන පොත් පිංචක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒකත් අපිට පෙන්වන්න පුළුවන් මේ අවස්ථාවේ මෙතුමාගේ පොත් ගොන්නෙහි තියෙන තවත් එක් පොතක් තමයි ඒ පොත. එතකොට ඒ විදිහට පොත් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ තවත් කාව්‍ය විචාර කියන පොත මේ එතුමා මේ තියෙන නම් මාටින් වික්‍රමසිංහ මහත්මයා කාව්‍ය විචාර. ඒතර මේ පොතත් තාම වටිනා පොතක්. මේ මම කියපු පොත මාටින් වික්‍රමසිංහ පුවත්පත් කලා මෙහෙවර සඳගොමි කෝපරහේවා.